ඔන්න ඔයාලට තවත් අත් නිර්මාණය. අත් නිර්මාණ මම හැම වෙලේම ගේන්නේ මම ඔයාලට හැම වෙලේම කියනවා යම් කිසි වෙනසක් එක්ක. ඉතින් ඔයාලා හැම වෙලේම උත්සාහ කරන්න මේ ඉදිරිපත් කරන දේවල් ඔයාලා තත්දා බලන්න. ඒතර මම ඉදිරිපත් කරන්නේ ඔයාලා වෙන්නේ. ඒතර ඔයාලා හැම වෙලේම හදා ගන්න ඕනේ මූලික අත. මූලික අත හදා ගන්න විදිය මම කලින් කරලා ඇති වීඩියෝ එක. ඒක සාමාන්‍ය මූලික අත ගන්න. ඒතර මේ මූලික අත හදාගත්තට පස්සේ අපිට මම කිව්වා ඕනම නිර්මාණයක් අපිට කරන්න පුළුවන්. මේකෙන් තමයි අපි ගොඩක් දේවල් කරන්නේ. එහෙනම් මේකත් අපි ඒ වගේ හරි ඉක්මනට හදා ගන්න පුළුවන් පහසු නිර්මාණයක්. මේකත් බලමුකෝ අපි. ඔයාලා එහෙනම් මූලික අතක පතරමක් හදාගත්තට පස්සේ මෙන්න මෙහෙම මූලික අත තියාගන්න. ඒතර මෙන්න මේ මූලික අත තියාගන්නේ ඒ කියන්නේ අපේ පැත්තට නැම්ම තියලා. ඒ කියන්නේ අතේ අංශයේ පැත්තට නැම්ම හිටින්න. හැබැයි අංශයේ නැම්මට අත හේතු කරන්න එපා. ඒතර ඔයාලට පේනවා මෙතන චුට්ටක් තියලා තියෙන අපි සාමාන්‍යයෙන් අර අත මැද කෙලින් හිටින විදියට. එහෙම තියාගෙන මෙන්න මේ විදියට ඉස්සරහට දික් කරන්න ඕනේ අපි V හැඩයට. මේ කොටස ගන්නේ අත ගැට ගන්න. එහෙනම් ඔයාලට ඒතර තීරණය කරන්න ඕනේ මම ගැට ගන්න කොච්චරක් දිගට ගන්න ඕනද. ඒතර ඉදිකල් ටිකක් අපිට වැඩිපුර යනවා. ඒ නිසා මෙන්න මේ විදියට දික් කරලා ගන්න. ඒතර මෙතෙන්දී මේ පැත්ත නැම්ම නිසා අතේ අපිට යට අර වාටියක් මැහෙන්නේ නැහැ. අංශේ පැත්තේ. ඒ නිසා මෙතෙන්දී අපිට එන්නේ මේක සම්පූර්ණම දෙපැත්තෙම කොටස තනි කොටසක් විදියට. මේක ඩබල් දා ගන්නත් පුළුවන්. නැත්නම් අපි තනි කොටස නම් භාවිතා කරන්නේ මේ තියෙන අතේ මැද ලක්ෂය අපිට මුදුනට එන තැන. එතනින් ඉඳන් දෙපැත්තේ ටික වලට පුළුවන් වාටිය මහ ගන්න. දැන් අපි අත අල්ලන්න ඉතුරු කරන්න ඕනේනේ. ඒ ටික තියාගෙන වාටිය මහලා හරි සරලව නිර්මාණය කරන්න පුළුවන් මේ අත අල්ලගත්තා. ඔයාලට තියෙන ගැට ගහලා හදාගන්න විතරයි. බලන්න කොච්චර ඉක්මනට ඔයාලට මේක නිර්මාණය කරන්න පුළුවන්ද කියලා. ලස්සනට හදන්න එහෙනම්.